මොන නාට්ටියේ? නාට්‍යයක නෙමෙයි බං මං ඔරිජිනල් මල්සරා. ඈ? ඕ තෝ මල් සරාද? ඕ තෝ අහු වෙනකන් තමයි මං හිටියේ. ඈ තෝගේ ආච්චිට හාල් කරන්න ඒක දෙන්නකට මල් අඩෝ මේ මම බලන්නේ මල් තුප්පියනේ. මොකද්ද බල්ලෝ තෝ මට මේ දෙන වදේ? ඈ? යකෝ සෙට් කරගන්න කියලා වෙන මොකක් කරියෙක් යනවනේ. ඒකෝ අම්මා තාත්තා කැමති නැහැ කියලා මාවත් දාලා ගිහින් වෙන මොකක් කරියෙක් පැනලා යනවා. නැත්තම් පපුවේ හිලක් කියලා මොකෙක් හරි රට යනවා. නැත්තම් මට වඩා හොඳ කෙනෙක් ඔයාලට හම්බ වෙයි අයියේ කියලා ඒක ඊටත් වැඩිය හොඳ එකෙක් කියලා ලොකු වෙඩින් එකක් ගන්නවා. එහෙම නැත්තම් මහාන වෙන්න යනවා කියලා ගිහිල්ලා පස්සේ පොඩි උන් මොන්ටිසෝරි දාන්න ඇවිල්ලා මට මාට්ටු වෙනවා. මට තමයි මෙතන මොන්ටිසෝරි ටීචර් කෙනෙක් සෙට් කරගන්න විදියක් නැතුව චොර වෙලා ඉන්නේ. මොකක්ද යකෝ උඹ මට මේ කරන බලු වැඩේ? අඩුම තරමේ මං අන්තිමට try කරපු කෙල්ලවත් මට උඹ සෙට් කරලා දුන්නේ නැහනේ. ඒකින් මොකද්ද මිනී මැරුමකට සපෝට් කරා කියලා අන්න අතඩංගුවට ගත්තා. දැන්තර සනීපයිනේ. ඔහොමද බලු ලව් වලට සපෝට් කරන්නේ? ඕ පොඩ්ඩක් නවත්තහක බං උඹේ ඔය කච කචේ. ඈ උඹ මේ කියව ඉන්න වෙලාවේ උඹේ අර පස්සෙන් එලවගෙන ආපු උන් ටික ආපස්සට ආවොත් එහෙම ඔය මොකෙක්වත් සෙට් නොවෙන මූණත් අහඩුවවත් උන් ඉතුරු කරන එක නෑ හොඳේ. අන්න එහෙම වුණොත් නම් පුතෝ මල්සරා වෙච්ච මට නෙවෙයි ලෝකෙටම අධිග්‍රහිත වෙච්ච සක්‍ර දෙවියන්ටවත් හම්බ වෙන්නේ නෑ උඹට කෑල්ලක් සෙට් කරන්න. ඕක චොප්ප වුණොත්. පොඩ්ඩක් මෙතනින් එහාට ගිහලා පොඩ්ඩක් කතා කරමුද? ඈ? ඒවා